හායි යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද තවත් ට්‍රැවල් ලොග් එකක් අරගෙන ආවා. අද අපි ගියේ රාවණා කේව් බලන්න. ඉතින් මේ රාවණාලෙන පිහිටලා තියෙන්නේ ඇල්ල නගරේ ඉඳලා වැල්ලවාය පැත්තට යන පාරේ කිලෝමීටර් 1කමාරක් පමණ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බෝඩ් එක ගහලා තියෙනවා රාවණා ඇල්ල පන්සල පාර කියලා. ඉතින් ළමයි මේ පාරෙත් ඉතින් ඔයාලට කිලෝමීටරයක් විතර ඉස්සරහට යන්න ඕනේ. කොහොමත් ඉතින් අපි දෙන්න වටපිටාවේ සුන්දරත්වය බල යන්න හරි කැමතිනේ ළමයි. ඉතින් මේ පුංචි දොළ පාරෙන් මුණත් හොදගෙන අපි දෙන්න ගියා. ඉතින් කොහොම හරි ඔන්න අපි දන්නේම නැතුව ටිකට් කවුන්ටර් ළඟටත් ආවා. ඉතින් මෙතන පේන මේ ටිකට් කවුන්ටරේ ටිකට් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ එක ටිකට් එකක මිල රුපියල් 50ක් වෙන්නේ ළමයි. ඉතින් අපි ප්‍රාග් ඓතිහාසික රාවණා ගුහාව බලන්න යන්නයි හදන්නේ. එන්න මාත් එක්ක යන්න. මෙතන ඉඳලා පඩි 700ක් විතර උඩට යන්න තියෙනවා. මේ ගුහාව ගැන පැහැදිලි කළොත් රාවණා රජතුමා සීතා දේවිය පැහැරගෙන ඉස්සල්ලාම ගිහින් තියෙනවා කියන්නේ මහියංගනේට. ඊට පස්සේ මෙයාලව හොයාගෙන හනුමන්ත ඇවිල්ලා තියෙනවා. ඉතින් හනුමන්ත එනකොට රාවණා රජතුමා සීතා දේවිය අරගෙන දඬු මොණරේ මෙන්න මේ ගුහාවට ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. කෙනෙකුට බලා ගන්න පුළුවන් මෙතන හරියම නිස්කලංකයි. ඒ වගේම গুপ্ত ස්වභාවිකුත් තියෙනවා. තව උඩට යන්න මට දැනිච්ච දෙයක් මම ඔයාලට කියන්න. මට දැනුනේ නිකන් මේ අද්භූත වගේ අන්න ඒ වගේ මට දැනුනේ. ළමයි මේ ගුහාව ඇතුලේ පිටවීම දොරටු 3ක් තියෙනවා කියනවා. එක පිටවීම දොරටුවක් තියෙනවා කියන්නේ නිල් දිය පොකුණට. ඉතින් මේ නිල් දිය පොකුණෙන් තමයි සීතා දේවිය පෑන් පහසු වෙලා තියෙනවා කියන්නේ. ඉතින් තවත් පිටවීම දොරටුවක් තියෙනවා කියන්නේ දෝව රජමා විහාරයට. අනිත් පිටවීම දොරටුව තියෙන්නේ සීතා එළිය. එහෙම නැත්නම් සීතා දේවිය එළියට ගිහින් තියෙන තැනට තමයි සීතා එළිය කියලා කියන්නේ. ඔයාලා මෙතෙන්ට ගිහාම බලාගන්න මෙතන මේ ගුහාවට යන තැනත් එක්කම උඩ ගලේ මේ කටහරන් කොටලා තියෙන්නේ. මොකද මේ ගුහාව ඇතුළට වතුර වැටෙන්නේ නැති විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම තව දෙයක් කිව්වොත් රාමායනයේ කියවෙනවා රාවණ රජතුමා නිද්‍රාවේ පසු වෙනවා කියලා. ඉතින් රාවණ රජතුමා කවදා හරි නැකිට දවසක එයාගේ වස්තුව හොයාගන්න මෙතන මේ එයාගේ වස්තුව හංගලා තියෙනවා කියලා කියවෙනවා. ඒ වගේම රාවණ රජතුමාගේ සහෝදරයෙක් වන විභීෂණ විසින් මේ රාවණ රජතුමාගේ වස්තුව ආරක්ෂා කරන්න මෙතන මේ අදුෂ්‍යමාන බලවේග දාලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඔයාලට මෙතන යනවත් එක්ක මෙතන මේ ලෙන් කටේ විශාලත්වය බලා ගන්න පුළුවන්. උසින් අඩි 20ක් විතර පළලෙන් අඩි 30ක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ මෙතන හරිම මේ අද්භූත නිකන් හරි බය හිතෙන හරිම গুপ্ত ස්වභාවයක් තියෙන ඒ වගේම හැබැයි පැත්තෙන් හරි නිස්කලංකයි. ඉතින් මේ මට හරි බය හිතෙන මට දැනෙච්ච හැඟීම ඔයාලා ගිහිල්ලා බලා ගන්න එතන මේ මොන වගේ හැඟීමක්ද ඔයාලට දැනෙන්නේ කියලා. ඒ වගේම මම දෙයක් ආදරෙන් මතක් කරන්නම් ඔයාලට. මෙතන කලින් ගියපු සමහරක් අය හිස් වතුර බෝතල් එහෙම දාලා ඇවිත් තියෙනවා. එතකොට එක එක අකුරු මේ වගේ කොටලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් නොකර අරයි යන ටොපික් වලේ පවා නිසලෙස පැහැර කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.